දැන් වීඩියෝස් හදනවා. තියෙන ක්‍රීම් ටික තියාගෙන විස්තර බලලා ප්ලෑන් කරනවා කන්ටෙන්ට්ස් වීඩියෝස් ටික හදන්න. වීඩියෝස් ටිකට ස්ක්‍රිප්ට් එකක් හදලා ඊට පස්සේ තමයි මොනවද රෙකෝඩ් කරන්නේ. දවසක මම ඔයාලට පෙන්නන්නම් රෙකෝඩ් කරන විදිය. මට තාම BTS කැප්චර් කරන්න විදිහක් නැහැ. මොකද මම තාම රෙකෝඩ් කරන්න මගේ ෆෝන් එකෙන්. ඒතර මගේ ෆෝන් එකෙන් මම රෙකෝඩ් කරනකොට මට තව කැමරා එකක් නැහැ BTS කැප්චර් කරන්න. අන්න ඒ හින්දා තමයි හැමදාමත් ෆෝන් එකේ සම්බන්ධ වැඩ තියෙනකොට මට ඒවා රෙකෝඩ් කරන්න වෙන්නේ නැත්තේ. මම එදා රෑ දවසකින් පටන් ගත්තේ මොකද සමහර වෙලාවට ඇත්තටම දවස පටන් ගන්නේ මහා පාන්දර හින්දායි. Good morning. Good morning. Good morning, Baba. Huh? Good morning. Good morning. Anya. Good morning. Good morning. Cry again. Good morning. Good morning. Good morning. Kau tinggal gitu? Babi. Babi. Good morning. Good morning. Good morning. එයා good morning කියන විදිය හරි cute. මං හරි ආසයි මේ ඩබල නිදිමතේ good morning කියනවා අහන්න. ඒක නිසා හැමදාම හැරවනකොට good morning කියලා කියනවා. එතකොට අර නිදිමතේ නිින්ද නොනින්ද අතර කියන්නේ good morning good morning. ඔනෝ I love you too. ඕව කියනවා හරි ෂෝක් ඉතින් මං ඕක අහහා ඉන්නවා ටික වෙලාවක්. ඉඳලා තමයි දෙන්නගේ ඇත්තරම රාජකාරී ටික පටන් ගන්නෙ. සමහර දවස් දින පාන්දර වෙනකන් වැඩ කරලා උදේට මට නැගිටිනවා කියන්නේ හරි අමාරුයි. හැබැයි ඉතින් අම්මලා වුණාම ඉතින් ඒක නොකර ඉන්නත් බෑනේ. මේ ඉතින් ඒ වගේ දවසක් බලන්නකෝ. පතෝන. ඉඳලා හිටලා අපේ තාත්තා හැම මේ ඇවිල්ලා උදේට මට බත් එකක් මොන හරි කෑම ටිකක් දීලා යනවා. ඉස්සර අපි හිටපු ගෙදර නම් ළඟ හින්දා නිතරම වගේ කේක කෑම ಜಾති දීලා යනවා. දැන් ඉන්න ගෙදර ටිකක් විතර දුරයි. ඒ නිසා ඉතින් නිතරම හම්බ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ බොහොම කලාතුරකින් මට හම්බ වෙන අපේ අම්මාගේ උදේ ආහාර වේ. කරවිල සම්මෝලයි පරිප්පුයි බිත්තරයක් තම්බලා ඔම්ලට් එකක් මන් දානවා. අම්මා ගෙනාපු අඹ මේක බැලුවම මට හිතෙනවා මම මේ මොහොත වෙනකොට කොච්චර මහත් වෙලාද කියලා. මොකද අපි අර ට්‍රිප් එකක් ගියානේ දවස් 4ක. ඒ ට්‍රිප් එක ගිහිල්ලා මං කෑමක් ළමයි කෑවට වැඩිය කරේ තේ බීප් එක. ට්‍රිප් එක පුරාම තේ බිව්වා. අපේ අම්මයි තාත්තලාත් එක්කලා ගියේ. ඒ vlog එක තාම දාලා නැහනේ. ඉතින් ඒක දැන් මම බලා ගන්නකො මං මුළු දවස් 4ම නම් මම vlog කරේ නැහැ. එක දවසක් තමයි මම vlog කරේ. ඉතුරු දවස් 3ම කරේ තේ බීප් එකයි පීනප් එකයි අවුවට කරුණ එකයි බීච් එකේ නාප් එකයි සෙල්ලම් කරපු එකයි වැලි කාප් එකයි ඕවා තමයි. ඉතින් ඒකට මම දැන් ඇත්තටම චුට්ටක් විතර රිග්‍රෙට් කරනවා. මොකද මගේ ඇඟෙන් භාගයක් විතර හොඳටම පිච්චිලා. ඊට අමතරව මහතුත් වෙලා අයියෝ අපරාධ මොනව කරන්නේ. දැන් ඉතින් කවන්නේ ආයි මුලින්ම පටන් ගමුකෝ. අපි යමු. ෆිල්ම් එකක් බලන්න මට කම්මැලි කියන්නේ කම්මැලි. දැන් ෆිල්ම් එක බලන්න. කොණ්ඩේ කියලා හදාගන්න. සාමාන්‍යයෙන් මම අවුලෙන් ඉන්න දවස් දැකලා නැහනේ. අපි සාමාන්‍ය සෝෂල් මීඩියා වල ඒ වගේ දවස් ෂෙයා කරන්නේ නැහනේ. මට නම් ඇත්තටම එහෙම පුරුදු නෑ. ඒ කියන්නේ අවුලෙන් ඉන්න තැන් අවුලෙන් ඉන්න දවස් ඒ මොහොතවල හැංගීම් ඒවා එහෙම ෂෙයා කරන එක පුරුදු නෑ. හැබැයි ඔයාලා විශ්වාස කරනවද මේ එදා දවසේ මං සෑහෙන මූඩ් අවුට් එකක හිටියේ. ලොකු මූඩ් අවුට් එකක හිටියේ. හැබැයි එහෙම මගේ මූඩ් එක අවුල් වෙන දෙයක් වුණා කියලා එක දෙයකින් මගේ මූඩ් එක අවුල් වෙන්නේ නැහැ. ඒක අනිත් දේ කීප දෙයක්ම වුණා. දේවල් කිහිපයක්ම වුණා. මේ දේවල් කිහිපයත් එක්කම තමයි ඒක තිබුණේ. හැබැයි
එහෙම වුණා කියලා මම මගේ රූටින් එකවත් මම මාවවත් ඒකට වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මූණ මන් ටිකක් අවුලෙන් ඉන්න පුළුවන්. මගේ හිත ඇතුලෙන් අවුලක් තියෙන්න පුළුවන්. හැබැයි මං දවසට කරන වැඩ ටිකක් තියෙනවනේ. ඒ වැඩ ටිකට මං ඒකෙන් ඉම්පැක්ට් එකක් වෙන්න දෙන්නේ නැහැ. ඒක මගේ ටික් බොක්ස් එකක් විදිහට තමයි මම සලකන්නේ. ඒ කියන්නේ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික මගේ ටික් බොක්ස්. No matter whatever you go through, you have to get it done. ඒක තමයි මගේ තියරි එක. මේක සමහරට වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්. හැබැයි මගේ මුළු ජීවිත කාලෙම මං කොච්චර අවුලෙන් හිටපු දෙයක් තිබුණත් මං ඒ දවසට කරන්න ඕන වැඩ ටික පුළුවන් තරම් කරලා ඉවර කරන් try කරනවා. සමහරවිට අපි හැමෝම මිනිස්සුනේ අපිටත් කරන්න බැර වෙන්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්. හැබැයි මගේ මූඩ් එකට මම ඉඩ දෙන්නේ නැහැ. මගේ දවසේ vibe එකට මං ඉඩ දෙන්නේ නැහැ අර වැඩ ටික කල් දාන්න. ඒක නිසා මම ලබාගත් දේවලුත් ගොඩක්. ඒ කියන්නේ මූඩ් අවුට් නිසා ගොඩක් කලාවට අපි කියන්නේ අපි ගොඩාක් ඉස්සර තියෙන රිලේෂන්ෂිප්ස් නිසා සමහර වෙලාවට සමහර අය අධ්‍යාපනයම නැති කරගන්නවා, තමුන්ගේ කැරියර් එක නැති කරගන්නවා. එහෙම තිබුණු ඊරස් මට තිබුණා. මගේ රිලේෂන්ෂිප්ස් එක තිබුණු ප්‍රශ්න, පවුල ඇතුලේ තිබුණු ප්‍රශ්න. හැබැයි කිසිම දෙයක් හින්දා තිලිනි කළ යුතු දෙයක් තියෙනවා නම්, තිලිනිගේ පොටෙන්ෂල් එකට දෙයක් තියෙනවා නම් කරන්න නියම වෙලා ඒ දේ මගහරිනවා, තෙල් දේ කල් දාන්නවත් මට පුරුද්දක් තිබුණේ නැහැ. ඉතින් මට හිතෙනවා ඒක මට ලැබුණු හොඳ මොකද ඒකට කියන්නේ දායාදයක් කියලා. කවුරු කොහොම කොයි විදිහේ දේවල් කරත් මට මූඩ් එක අවුට් වෙන්න පුළුවන්, මෙන්ටලි පොඩි අවුලක් යන්න පුළුවන්. හැබැයි මගේ වැඩ ටික ඒකෙන් නවතින්නේ නැහැ. මං කරන දේ නවතින්නේ නැහැ. මේ වගේ දේවල් මං ඒකට කරනවා. ගොඩක්ම දරා ගන්න බැරි දවසක් නම් ඒත් මං අඬන්නේ නැහැ. තේරෙනවද? අඬලා නිකන් අර එහෙම නැහැ. මං ටික ජොලි ඉන්න කෙනෙක්. හැම වෙලේම මං සතුටින් ඉන්න බලන කෙනෙක්. මූඩ් අවුට් වෙන දෙයක් සිද්ධ වුණත් මොකක්ම හරි මං කැමති දෙයක් හොයාගෙන මං පොඩ්ඩක් විතර මං කරන දේවල් වලින් ඩීවියේට් වෙලා ඒ දෙයට වෙලාව යොමු කරනවා. ඒක පොඩි වෙලාවක් අපිට අපි කරන වැඩේ පහු වුණත් දැන් ඒ මොහොතේ අපි කරන්න හදන දෙයක් තියෙනවා නම් ඒක වාට ඒ වෙලාවේ කරන්න මූඩ් එකක් ඇත්තෙම නැත්තම් බලෙන් ඒ දේ කරන්න යන්නත් එපා. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන දේ. අසතුටුයි නම් හිතට ෆ්‍රීඩම් එකක් නැත්නම් හිතට සැනසීමක් නැත්නම් පාන්සලකට යන්න, තමුන්ට සතුටු හිතන දෙයක් කරන්න, තමුන්ට සතුටු වෙන තැනකට යන්න, තමුන්ට සතුටක් ගේන පුද්ගලයෙක් එක්ක කතා කරන්න. අර ඒ වගේ දෙයක් කරන්න. එතකොට පොඩ්ඩක් ආපස්සට ගියාට අපි මේ විදිහට ස්ටෙප් එකක් ආපස්සට තියන්නේ හොඳ බූස්ට් එකකින් ඉස්සරහට යන්නනේ. ඒ නිසා තමුන්ට අවුලක් තියෙන දවස්වලට, තමුන්ට අවුලක් හිතෙන දවස්වලට චුට්ටක් විතර ගමන බාල කරලා ඔයාට අර ෆ්‍රීඩම් එක, අර නිදහස ලැබෙන විදිහට වැඩක් කරන්න. මොකද ඒකෙන් ඔයාට පුළුවන් හිතියටත් වැඩිය හොඳට ආයි ඉස්සරහට එන්න. මම මේක ඇත්තටම රෙකෝඩ් කරගත්තේ මේ YouTube එකට දාන්න නෙවෙයි, මේ අපේ තාත්තට අහන්න දෙන්න. මොකද මේක මේ අර ඉලෙක්ට්‍රික් මොනවාද වාහන ගැන පොඩි සාකච්ඡාවක් ගිය එකක්. මට හැබැයි ඔහොම මේ ට්‍රයිෂ වල යනකොට මං ඔය මේ ඉන්න අයත් එක්ක කදේ දාගෙන යනවා. හරිද? කයියක් ගහගෙන යනවා. මොන හරි තියෙන එයාලගේ විස්තර අහනවා. එක්ක මගේ විස්තර අහන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ يعني පොදු විස්තර කොහොමද හයර් තියෙනවද ඔන්න ඕකෙන් තමයි මම ගොඩක් පටන් ගන්නෙ සාකච්ඡාව. මේ හැම එක්කෙනාමත් එක්ක නෙවෙයි, සමහරට ඉතුරුත් මම කතා කරනවා. හරිද? හයර් තියෙනවද කියන එකෙන් තමයි පටන් ගන්නෙ. මේ දවස්වල හයර් කොහොමද ගොංකා ප්‍රශ්නයක් අහනවා. මට ඊයේ පෙරේද මේ අපේ මහත්තයා කිව්වා මාරු කතාවක් ඕකට. ඔයාලට ඉස්සරහට එන vlog එකක ඕක මේ බලා ගන්නත් පුළුවන් වෙයි. දැන් සමහර අය කැමති නැණි පික්මී ඩ්‍රයිවර් කතා කරනවට ගොඩක්. ඇත්තටම ඕක අනිත් පැත්තට සිද්ධ වෙන්නත් පුළුවන් නේ. පික්මී ඩ්‍රයිවර්ට කස්ටමර් කන්දොස් කිරියාවක් වගේ දැනෙන්නත් පුළුවන් නේද? ඒක මට ඇත්තටම තේරුනේ මේ අපේ මහත්තයා වේ ළඟකදී මට කියද්දී. මාත් ඒ වගේ කන්දොස් කිරියාව දෙන කස්ටමර් කෙනෙක් ඇත්තටම. මට කියන්නකෝ ඔයාලා ඔය පික්මී දාගෙන යනකොට කතා කරනවද එයාලත් එක්ක? නැත්නම් ඔයාලා නිකන් ගමන ඉවර වෙනකම්ම සද්ද නොකර යනවද?
කොහොමද ඒක ඔයාලා කරන්නේ කොහොමද කියන්නකෝ බලන්න පරක්කුයි ළමයි පරක්කු आपको लेने आ रहे हैं इसी वक्त रिजल्ट को लेने हमारा जा रहा है ख्याल रखिए खुदा हाफिज දිගයි දැන් ගෙදර යන්න තියෙන්නේ good night bye මූලික පැය 3යි විනාඩි 50ක්ද කොයිද පැය 4ක්ද කොයිද රෑ වෙලා තිබුණේ හොඳටම මට එදා හොඳටම බඩගින්න හිටියේ මොකද මං කන්නේවත් නැතුව තමයි ආවේ එළියට ඒක නිසා ඒ හින්දා මම ගෙදර යන්න කලින් බීෆ් ක්‍රේප් එකක් අරගෙන තමයි ගෙදර ගියේ ඔන්න ඔතනින් මගේ vlog එක ඉවර වෙනවා තව දවසක තව වීඩියෝ එකක් අරගෙන එන්නම් subscribe කරන්න ඕනේ අනිවාර්යෙන්ම බලලා නම් තියෙන්නේ මේ වෙනකම් vlog එක අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕනේ ඔයා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා මට support එකක් දුන්නොත් තමයි අනිත් අයටත් වීඩියෝ එක සජෙස්ට් වෙන්නේ ගිහින් එන්න bye